හායි යාළුවනේ. ඉතින් අදත් මම පුංචි බ්ලොග් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද බ්ලොග් එක අපේ පොළොන්නරු ගමන ගැන. ඉතින් අපි බ්ලොග් එක ඉස්සරහට ගිහලා බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම පටන් ගත්තේ කඩවත එක්සිට් එකකින්. ඉතින් කඩවත එක්සිට් එකෙන් දාලා මුලින්ම අපි මීරිගම එන්ට්‍රන්ස් එකෙන් දාලා අපි කුරුණෑගලට තමයි මේ යන්නේ. ඉතින් පොළොන්නරුවේ ඔයගොල්ලෝ ට්‍රිප් එකක් යනවා නම් ඔයගොල්ලෝ දන්නේ නැති මේ පාර මොකක්ද කියලා මේ තමයි කොස් කැලේ පාර. ඉතින් යන ඇත්තේ අර සිරි මේකේ මේ ස්පීල් කරනකොට තමයි ලස්සන. අපි ඒක ඇවිල්ලා මේ තියන්නේ අපි කණ්ඩගම් ගාව පාස් කරන යන ගම. ඉතින් මෙතනින් ගිහලා තියෙන අය මේක වතුර වැඩි වුණාම තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා දන්නවා ඇති. ඉතින් මේ අපි උදේට කන්න නවත්තපු තැන හිඟුරක් ගොඩ. ඒ ගහ බොරස් ගහලා වල් අපේ වීඩියෝ කරන්නේ. ඉතින් පොළොන්නරුවේ මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා ඔයාලට මම අමුතින් කියන්න දෙයක් නැහැනේ. ඉතින් මේ ගස් අතරින් යනකොට තියෙන ෆීලිං එක ආයි කියලා වැඩක් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි පොළොන්නරුවේ ඇවිල්ලා කරන්න ගත්ත වැඩ ටික තමයි. ඉතින් අපි වැඩ ටික පටන් ගත්තා. ඊට මේ දවල් වෙලා අපි වැඩ කිහිපයක් කරලා ඇවිල්ලා ඊළඟ වැඩ ටික යන ගමන් තමයි මම මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. ඉතින් මම ටිකක් රෙස්ට් එකේ තමයි ඉතින් පොඩ්ඩක් මම අසනීපෙන් හිටපු නිසා ඉතින් ඇයි යන්නේ? කීයද? 200යි. ඉදිලා නෑනේ. දෙක ඇදුවේ. ඉදෙයිද ඔය ටික? ඉතින් මේ ගමන දවස් දෙක ගමනක්. ඉතින් මෙතන අපි වැඩ ටික ඉවරලා ගෙදර එන ගමන් තමයි මේ අපි අම්බ ගන්න නවත්තලා හැමුනේ. ඉතින් අපිට එන ගමන් අලිත් හම්බුණා. අලිත් කියන්නේ කාලියයි අපිට හම්බ වුණේ. බය නැහැ බයි පොඩක් බය නැහැ. මං අර රේ මේ පැත්තට ඔය පැත්තට බැන්න අයියන් කියේ අන්න ඉන්න අර ඉන්නේ බඩ. අර ඉන්න. අපේ පොළොන්නරු ගමන ওই විදිහට තමයි සිද්ධ වුණේ. ඉතින් තවත් පුංචි බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.